සුබ දවසක් කියලා පිළිගන්නවා SL Family Kitchen YouTube channel බලන සිය දුනාම. ඉතින් ඕන වෙනද වගේම ලස්සන රෙසිපි එකක් අදත් අරන් ආවා මම ඔයාලට කියලා දෙන්න. අද මම අරන් ආවේ සීනි මුරුක්කු කොහොමද ගෙදර ඉක්මනින්ම හදාගන්න විදිය තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකට ඔයාලා ගජුර් කියලාත් කියනවා. ඉතින් මේ මම හදන ක්‍රමය තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේක හරිම ලේසි හදන්න. ඉතින් බලමු අපි මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කොහොමද හදන්නේ කියලා. ඉතින් මම මෙතන පාන් පිට අරන් තියෙනවා. ඒ වගේම සීනි. තව මට අවශ්‍ය වෙනවා කැකුළු හාල් පිට ටිකක්. ඒ වගේම වතුර අවශ්‍ය වෙනවා. ඒ වගේම පොල් තෙල අරන් තියෙනවා. ඒ වගේම ලුණු අරන් තියෙනවා. තාමට අවශ්‍ය වෙනවා ආහාර වර්ණ. මෙතන මම අරන් තියෙනවා රතු පාට. ඉතින් මේ විදිහට භාජනය කරගෙන ඔයාලා මේ දාන විදිහට ඔයාලා දාලා අනා ගන්න ඕන. ඉතින් මේකට අවශ්‍ය කරන දේවල් ප්‍රමාණවල මම ගත්ත ප්‍රමාණවල මම පල්ලෙහා බාරකේ දාන්නම්. ඔයාලා එතනින් අරගන්න. ඉතින් ඔයාලට හදන විදිය ඒවා වැඩි අඩු කරලා ඔක හදා ගන්න පුළුවන්. මේක ඉච්චර අමාරුවක් නෑ හදා ගන්න. මේක මේ විදිහට හොඳට රබර් රැක් වගේ ඇදෙනකල් ඔයාලා හොඳට අනා ගන්න ඕන. ඉතින් මේ විදිහට මම පොඩි ගුලි තුනකට කඩා ගත්තා. ඔයාලට කැමති විදිහට කඩා ගන්න පුළුවන්. ඒකල විනාඩි 15ක් විතර අපි මේ විදිහට මේක වහලා තියන්න ඕන. මේ වගේ භාජනයක් කරගෙන අපේ හාල් පිටි ටික අපි මේකට එකතු කර ගන්නවා. ඒකල අපි මේකට පොල් තෙල් ටිකක් දාලා මේ ටික හොඳට අපි කවලම් කරගන්න ඕන. ඉතින් මේක හදන්නේ අපි තුනේ කරගන්න පිටියක උඩ තවර ගන්න. ඉතින් ඔයාලට ඒක කරන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට අපි හදාගෙන මේ විදිහට අවුරු ගත්තට පස්සේ මේකත් විනාඩි 10ක් විතර අපි මේ විදිහට වහලා තියාගන්න ඕන.
ඉතින් අපි දැන් හදන්නේ සීනි පැණි එක හදාගන්න. ඉතින් ඒකට අපි මේ වගේ තාච්ච ක්‍රිපේ තියලා රත් වුණාට පස්සේ අපේ සීනි ටික එකතු කරගත්තා. ඒකටම වතුර ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මේ විදිහට අපි දැන් මේක රත් වෙනකල් හැඳි ගා ගන්න ඕන. ඔයාලට අවශ්‍ය පදම එනකොට මම ඔයාලට පෙන්නන්නම්. ඒ විදිහට ඔයාලත් ඒක හදාගෙන බා ගන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි ලේසියෙන් හදාගත්ත අපේ සීනි මුරුක්කු ටික. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හදලා රස බලන්න. ඉතින් අපේ YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම වීඩියෝ පල්ලේ තියෙන රතු පාට බටන් එක බලලා subscribe කරන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම like කරන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් නැවත හම්බෙමු. ඔයාලට තෙරුවන් සරණයි.